හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න මං අදත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ආවා ඔයාලව බලන්න. මේ ටිකක් උදෙන් කිව්වට 10ට විතර අපි මේ අද ලෑස්ති වෙලා ඉන්නේ උදෙන්ම ටවුන් එකට ගිහිල්ලා යන්න. පොඩි වැඩ වගේක් තියෙනවා අපිට කරගන්න. චූටි බඩු වගේක් තියෙනවා ගන්න. අයියට බයික් එකේ පොඩි වැඩක් තියෙනවා කිව්වා. ඒකත් කරගෙන එන්න තමයි අපි යන්නේ. අපි යන්නේ හංවැල්ල ටවුන් එකට. ඔයාලා තව අපි හිතන් ඉන්නවා අපේ බලු පැටියට බෙහෙත් එකක් තියෙනවා විද ගන්න. අපි ඒක මෙහෙන් නෙමේ විදින්නේ කුරුවිටින්. මොකද එයා ලෙඩ වුණ කාලේ ඉඳන් අපි එහෙන් තමයි යාට බෙහෙත් කරන්නේ. චූටි කාලේ අසනීප වුණා. හිතාගෙන ඉන්නවා තාම හරියට ෂුවර් නෑ. හැබැයි අපි කුරුවිට ගියොත් අනිවාර්යෙන් මම බ්ලොග් එකට වීඩියෝ කරලා එකතු කරනවා. එහෙනම් ඉතින් ඉස්සරහට බ්ලොග් එකේ මොකද වෙන්නේ කියලා බලන්න. දිගටම vlog එක බලන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි ටවුන් එකට යමු. ටවුන් එකේ තියෙනවා මේ වඩ කඩයක්. කියන්නේ අපි හැමදාම ගියාම ඒකෙන් අනිවාර්යෙන් වඩේ කාලා මේ ප්ලේන් ටිකක් බොනවා. ඒ කියන්නේ මාර රහයි බලන්නකෝ ඔයාලත් ඇත්තට මේ වඩ රස පාටයි. රස පාට වගේම මේ වඩ රසයි. අපි ඉතින් වඩ කාලා තේ බීලා එහෙම ආපහු ගෙදර ගියා. ගෙදර ගිහිල්ලත් මං අද දවස් මොකද කරන්න කියලා vlog එකට දාන නිසා දිගටම මාත් එක්ක ඉන්න මොකද කරන්න කියලා බලන්න. හරි ඊට පස්සේ අපි ගෙදර ආවා. දැන් මේ ටික හවස් වෙලා මට කියන්න බැරි වුණානේ අපේ හස්බන්ඩ්ගේ නංගිත් මේ දවස් ටිකේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපි දෙන්න හවස් වෙලා නිසා ආවා පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදින්න කියන්නේ අපේ ගෙදර තියෙන පාරෙම තමයි මේ නිකන් ඉර බැහැගෙන යන වෙලාවත් නිසා ෂොක් අවුවත් නැහැ. හරිම කූල් වගේ නිසා ඉතින් අපි ආවා පාර ටිකක් ඇවිදින්න. මට ඉතින් හිතුණා අතරමඟ තියෙන ඒවා වීඩියෝ කරගන්න. ලස්සන දේවල් නැති වුණත් කැමරාවට ඒවා ලස්සනට පේන නිසා ඉතින් මං ඉතින් වීඩියෝ කරගත්තා. ලස්සන මල් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කේ රතු පාට ගේට් එකක් තියෙන්නේ. ඒ පාරේ තියෙනවා දේවාලයක්. ඒ කියන්නේ දෙවිවරු වැඩ ඉන්නවා කියලා තමයි කියන්නේ. මම ගිහිල්ලා නැහැ කවදාවත් එතෙන්ට. යන්න හිතන් ඉන්නවා. මං දැක්ක ලාවට වගේ විෂ්ණු දේවියෝ, ගණ දේවියෝ, කතරගම දේවියෝ ඒ වගේ දෙවිවරු ගොඩක් එතන ඉන්නවා. ඒ කියන්නේ පිළිම එහෙම තියෙනවා. ඉන්නවා කියන්න හොඳ නැහැ. කියන්නේ වැඩලා ඉන්නවා. පිළිම එහෙම තියෙනවා. එහෙම තමයි. හරි. මේ පාර දිගේ ඉතින් අපි යනවා. දැන් මේ යන පාරෙන් ඔහොම දිගට ගිහිල්ලා ආයේ පොඩ්ඩක් වංගුවකින් හැරිලා ආවට පස්සේ ආයෙත් අපේ ගෙදර. කියන්නේ අර round the board එකක් වගේ එන්නේ වගේ තියෙන්නේ. අපි දැන් මේ ඉතින් කියෝ ඉස්සරහට යනවා. මං ඉතින් ෆෝන් එකත් අල්ලගෙන ඔහේ ඉතින් එක මල් වර්ගෙම අල්ලගෙන යනවා. එහෙම තමයි. මේවා නම් මං හිතන්නේ කන ගෙඩි නෙමෙයි. ඒවා වසද කොහේ. නම මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ වුණාට ඒවා ඔක්කොම ලස්සනයි ඉතින්. හරි. මේ තියෙන්නේ රත් මල්. මේවා චුටි බබාලා නාවන්න ගන්නවා කියලා මං අහලා තියෙනවා. තව ඉස්සරහට යනකොට අපිට මොනවා හරි හම්බ වෙනවා කන්න මොනවා හරි පළතුරු జాතියක්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද ඒ පළතුරු කියලා. ඒවා චුට්ටක් ඇඹුලයි චුට්ටක් පැණි රසයි. දෙකම තියෙනවා. නම මොකක්ද කියලා මට මතක නැහැ. මේ තියෙන්නේ එන්න ඒ පළතුර. මොකක් වුණත් එක පළතුරක් මේ තියෙන්නේ. ඒක හරි ලස්සනයි. රතු පාටයි උඩක් ඉදුණාම දම් පාටයි වගේ. ඒක රහයි ඇත්තටම.
අපි ඉතින් ඒවත් කඩාගෙන කාලා දැන් මේ දිගට යනවා. මං ඔයාලට කිව්වනේ අපි යන්න හිතන් ඉන්නවා කියලා බලුපැටියට බෙහෙත් විඳින්න. අද නම් අපි යන්නේ නැහැ. ඒ වුණාට හෙට අපි යන්න හිතාගෙන ඉන්නවා කුරුවිට අපේ බලුපැටියට බෙහෙත් විඳගෙන ඉන්න. අපි අදට vlog එක ඉවර කරන්නේ නැතුව හෙට දවසෙත් වෙන්නේ මොනවද කියලා මම ඔයාලට පෙන්වන්න හිතාගෙන ඉන්නවා. එතකොට මේ vlog එක හෙට දවසේ දේවලුත් මම මේ vlog එකටම එකතු කරනවා. අද දවසේ ඉතින් මෙච්චරයි. එහෙනම් අපි හෙට දවසේ වෙන්නේ මොනවද කියලා ඊටු ටිකෙන් හම්බෙමු. හරි ළමයි මේ තියෙන්නේ පහුවෙන්දා අපි කුරුවිට ආවා කේන්ට බෙහෙත් විදගෙන ඊට පස්සේ අපි ආවා කුරුවිට අපේ ඉන්නවා නැන්දා නැන්දලගේ ගෙදර මේ නම් අපි දැන් මේ අපේ අක්කා කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ අපේ නැන්දගේ දුව ඒගොල්ලන්ගේ ගෙදරට යන ගමන් ඉන්නේ කුරුවිට කියන්නේ මේ දෙවි පහළ ඒ කියන්නේ බෝපත්තැල්ල පැත්තේ මං හිතාගෙන ඉන්නවා බෝපත්තැල්ලේ vlog එකක් වෙනම ඔයාලට අරන් එන්න දැනට ඉතින් අද අපි ආවේ බෝපත්තැල්ල යන්නම නෙමෙයි නිසා අද බෝපත්තැල්ල පැත්තේ යන්නේ නැහැ ඒත් අපි ඒ ළඟ කිට්ටුවටම යනවා යන්කෝ ඉතින් ඔයාලත් මාත් එක්ක මෙහෙම මේ ඒ පාර මේ බලනකො අපව මේ හරවගෙන යන්නේ මේ කානුවක් එහෙම නෙමෙයි මේ ඔයාලට පේන්නේ මේ අර ප්‍රොජෙක්ට් එකක් කියලා එකක් තියෙනවා අර මම ඔයගලන්ට ගිය පාර වීඩියෝ එකේ පෙන්නුවේ අර වතුර දෙන තැනක් ජලය බෙදෙන තැනක් වගේ එකක් පෙන්නුවේ එන්නේ වගේ ජලය යන මේ පාරක් ඒ කියන්නේ කානුවක් නෙමෙයි මේ කියන්නේ එක දොලක් වගේ එහෙම දැනක් ඕක වහන්න අරින්න එහෙම පුළුවන් දැක්කද ඔයාලා බල්ලෙක් පැනලා එයා හැප්පුණා නම් එහෙම අපිත් වැටෙනවා එයාත් තුවාල වෙනවා එහෙම තමයි හරි දැන් මේ අපි අක්කලා ගෙදර යන ගමන් එහෙ අක්කට ඉන්නවා චූටි බබාලා දෙන්නෙක් එයාලා ට්වින්ස්ලා ඒත් ගෑනු ළමයයි පිරිමි ළමයයි මම ඔයාලට එයාලගේ චූටි වීඩියෝ එකකුත් පෙන්නන්නම් අපි ඊයේ vlog එක ඉවර කරේ හවස් වෙලානේ ඉතින් මට හිතුණා ආය අපි කුරුවිට යනවා ඒවා වීඩියෝ කරලා නිකන් වීඩියෝ එක බෝරින් කරන්නේ නැතුව කෙලින්ම හෙට දවසේ කුරුවිට ඉඳන්ම පටන් ගන්න. මේ තියෙන්නේ ළමයි බෝපත්තැල්ලට යන පාර ඒ ගහලා තිබුණේ ඇල්ලට යන පාර කියලා. මෙතනින් තමයි යන්නේ. අපි ඉතින් කොහෙ ගියත් මෙයාව අරගෙන තමයි යන්නේ. මේ පාර දිගේ තමයි ඇල්ලටත් යන්න තියෙන්නේ. ඔයාලා බෝපත්තැල්ල ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම නම් ගිහිල්ලා තියෙනවා පොඩි කාලේ ඉඳන්. මේ පාර දිගේ තමයි ඇල්ලටත් යන්නේ. අපේ අක්කලගේ ගෙදරටත් යන්නේ මේ පාරෙන් තමයි. මෙතන තියෙන්නේ බෝපත්තැල්ලේට එන වාහන නතර කරන පාක් එක. ඔය ගහලා තියෙන්නේ බෝපත්තැල්ල රථගාල කියලා. එතෙන්ට මේ අර ටිකට් ගන්නවා මේ දොර දෙකේ බස් සඳහා රුපියල් 200යි එන්නේ වගේ වාහන වලට පොඩි ගාස්තුවක් කියලා ටිකට් ගන්නවා. ඉතින් ඒත් ඉතින් මේ වගේ පාක් එක තමන්ගේ වාහනේ නතර කරලා යන එක සේෆ්ටි. මොකද මේ තැන් වල නතර කරනවට වැඩිය මෙන්න මෙතන තමයි නතර කරලා යන්නේ. අපි ඉතින් එතන නතර කරන්නේ නැහැ. අපි අක්කලා ගෙදර තමයි ඔය ඇල්ල එහෙම આવත් නතර කරන්නේ. දැන් නම් ගෙදරට ළඟයි. යන්කෝ අපි හරි ළමයි. අපි දැන් ගේ ගාවටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්වන්නම්කෝ මං මෙන්න මෙතන පල්ලෙහාට ගියාම තමයි මේ මල් වැලක් තියෙන්නේ. මෙතන අපි පොඩ්ඩක් දාලා ඊට පස්සේ අපි පල්ලට යමු. අපි බලමු ගිහිල්ලා කොහොමද චූටි බබාලා එහෙම ඉන්නවද අක්කා එහෙම ඉන්නවද කියලා. මේ
ඒ අපේ අක්කලාගේ ගෙදර බලනකේ මල් වැලේ ලස්සන හරිම ලස්සනයි. මට වීඩියෝ නොකරම බැරි වුණා. මං ඒ මල් වල නම දන්නේ නැහැ. මොනා වුණත් ඒක ලස්සන මලක්. හැබැයි මේක සුවඳ නැහැ. ඒ වුණාට මාරම ලස්සනයි. මේ එන්නේ අපේ අක්කා. මේ ඉන්නේ චූටි බබාලා දෙන්න. ඒ දෙන්න හරිම ෂෝයි හරිම හුරතල්. මේ එයාලා බලන්නත් එක්ක තමයි ඉතින් අපි ආවේ. හරි. මල් බලන්නකෝ ඉතින් ඔයාලා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේවා නම ඇත්තටම මම දන්නේ නැහැ. මෙහේ ගොල්ලන්ගේ ගෙදරම මල්. මොකෝ ඉතින් මල් හිටවන්න ඕගේ වැඩ තමයි ඉතින් මෙහි තියෙන්නේ. අපි ඉතින් කේන්නත් එකන් දැන් යමු අක්කලාගේ ගෙදරට. මේ බලන්නකෝ මට හිතුණා මේකත් වීඩියෝ කරගන්න. මෙන්න මේ මන් දැකලා තියෙනවා මේ මල් වැල්. මේකක් හෙතුනොත් නිකන් අර මල් තියෙන රෙද්දක් එළලා වගේ මාරම ලස්සනයි. මුළු ගෙදරකටම මේ එකක් තිබුණොත් ඒ මාර එළියයි. හරිම ලස්සනයි මේ මල් එක. නම දන්නේ නැහැ. බහුබෝමියාද මොකක් හරි නමක් කිව්වා මට අක්කා. ඒත් මට නම මතක නැහැ හරියටම. දන්න කවුරු ඉන්නවනම් කමෙන්ට් කරන්න මේ මලේ නම මොකක්ද කියලා. මේකත් ඇත්තටම සුවඳ මලක් නෙමෙයි. නමුත් හරිම ලස්සනයි. මෙන්න මෙහෙම පල්ලෙහාට ගියාම ගෙදරට යනවා. හරි. අපි ගෙදරට ගිහිල්ලා ඉතුරු දේවල් කතා කරමු. මෙහෙ ඉතින් ලස්සන මල් ගස් එහෙම තියෙන නිසා ඉතින් මං ඒවත් වීඩියෝ කරගත්තා. අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. මං කිව්වේ මේ ඉන්නේ අක්කගේ චූටි පුතා. තාම මෙයාලා නැසිරිවත් යන්නේ නැහැ. මේ ඉන්නේ දුව. ඔය දෙන්න හරි කැමති ෆොටෝ එහෙම ගන්නවට එයාලා හිතේ දැන් මම ෆොටෝ ගන්නවා කියලා. ඉන්නවා ඉතින් මම ෆොටෝ ගන්නකම්. එයාලා දන්නේ මම මේ වීඩියෝ කරනවා කියලා. එයාලා ඉතින් ෆොටෝ ගන්නවා කියලා. දෙන්නත් එක්කම hina වීගෙන ඉන්නවා ඉතින්. චූටි දුවගේ නම සේනුලි. චූටි පුතාගේ නම සේනුල්. මෙයාලා දැන් හිතන් ඉන්නේ වීඩියෝ කරනවා කියලා නෙමෙයිනේ ෆොටෝ ගන්නවා කියලානේ. ඊට පස්සේ ෆොටෝ පෙන්නන්න කියලාත් කියනවා. හරි අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. vlog එකත් එක්ක ඉන්න බලන්න ගෑගේ හිනාව. අක්කලා ගෙදර ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි කෙලින්ම ආවේ නැන්දලගේ ගෙදරට. කුරුවිට බෙහෙත් ඉදාගෙන එහෙම අපිට රත්නපුර යනකොට වැඩි ඉතින් කුරුවිට එන එක ලේසි නිසා අපි ඉතින් එහෙ ආවා. මේ තියෙන්නේ නැන්දලගේ ගෙදරගේ ඉස්සරහම. එහෙ හරිම පහසුයි. මොකද පුංචි ග්‍රාමීය රෝහලක් තියෙනවා. එතකොට චූටි බබාලට ගමේ අයට යන්න එතනම පුංචි නර්සරියක් තියෙනවා. ඉතින් හරි ලේසියි ඒ ගමේ මිනිස්සුන්ට. අපේ නැන්දලට විශේෂයෙන් ලේසි. මොකද ඉතින් ඔක්කොම ඉස්සරහා තියෙනවානේ. සම්පකාරයක් හැමදේම තියෙනවා. මේ බලන්නකො මෙහෙදි ඉතින් මල් තියෙනවා. මම මල් වලට ගොඩක් ආසයි. ඔයාලා හිතනවා ඇති හැම vlog එකකම මම මල් පෙන්නනවා. ඒ ඇත්තටම මට හරි ආසයි. කැමරාවට ලස්සනට පේනවා. ඉතින් මම හරි ආසයි ඒක ඔයගලන්ට පෙන්නන්න. මෙහෙ තියෙනවා පළතුරු ගොඩක්. මෙහෙ ජුලියන් ගහකුත් තියෙනවා. ජුලියන්ද දූරියන්ද? දූරියන් හරි ජුලියන් හරි දූරියන් තමයි හරි නම. එහෙම ගහකුත් තියෙනවා. ඒකේ ඒ කාලේට අපි දූරියනුත් කනවා. දැන් නම් මේ කාලේ නෙමෙයි. මේ තියෙන්නේ peer. මේවා හරිම රහයි. ගොඩාක් ඉදුණම කන්න බෑ. පණුව ගහනවා. මේ ගන්න කන්න පුළුවන් රසයි. රෝස peer කියන්නේ එන්න ඒවා. හරි. අපි peerත් කාලා අපි ඊට පස්සේ හිමීට ඉතින් අද දවස් ඉස්සරහට මොනවද වෙන්නේ කියලාත් අපි බලමු. මම ඒවත් වීඩියෝ කරනවා. මොකද vlog එකට දාන්න ඕන නිසා. හැමදාම මල් තිබ්බොත් නිදුකුම්බ මලක් තිබ්බත් මම ඒක වීඩියෝ කරනවා ලස්සනට ඔයාලට පෙන්වන්න ඕන නිසා. මේ මම පෙන්නන දේවල් වල මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මට කමෙන්ට් කරන්න. මම මේ vlog කරන විදිහ වැරදි නම් මම හිතනවා අතරම මම මීට වඩා ප්‍රයෝජනවත් දේවල් කරනවා නම් හොඳයි කියලා. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා ලස්සන vlogs අරන් එන්න. ඉතින් අපි එතකන් ඉමු. මේ බලන්නකෝ ඉතින් ගේ ඉස්සරහම අන්නාසි හිටවලා තියෙනවා. ඒක මල් වර්ග තියෙනවා.
හරිම ලස්සන තියෙනවා. මේ බලන්න මේ මලේ තියෙන පෙතිගොඩ. මේකට කියන්නේ දාස් පෙතිය නේද? ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. මේ මල හරිම ලස්සනයි. ඒත් මට ටිකක් සැර සුවඳක් තමයි මේ මලෙන් එන්නේ. ඒ වුණාට මේ මලත් හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ ඉතින් ගෙදරක මල් පිපිලා තිබ්බහම කොහොමද ලස්සනයිනේ ඉතින්. තව දෙයක් තියෙයි පෙන්නන්න ඔයාලට. මේ නම් මොකක්ද දන්නේ නැහැ. මොකක් වුණත් ලස්සන පාටකින් තියෙන ලස්සන ගහක්. ඒකනේ මම ඔයාලට පෙන්නන්නම වීඩියෝ කරගත්තේ මෙන්න මේක. මේ බලන්න ළමයි මේ මල දිහා. මේ මල හරි අමුතුයි. මේකට කියන නමත් අමුතුයි. මට කිව්වේ මේකට කියන්නේ යකා මල කියලාලු. මේ තියෙන්නේ ගහ. ඒ මලට කියන්නේ යකා මල කියලා. ඔයාලට බලන්න අර වෙස් මූණු තියෙන්නේ ඒ වගේ. ඒකත් ලස්සනයි. ඒකට හරි නමක් ඇති ඒත් දන්නේ නැහැ. මේ තියෙන ඉතින් අපේ නැන්දගේ වගාව කොච්චි ගොඩාක් කොච්චි තියෙනවා. මේ තියෙන සැරම කොච්චි එක. මේ වගේ දේවල් ඉතින් අපිට කන්න හම්බෙන්නේ නැහැ. කඩෙන්ම ගන්න ඕනේ. ගෙදර වවා ගන්න විදිහක් නැහැ. මොකද ඉතින් අපි ඉන්නේ උඩ තට්ටුවක නිසා අපිට වවන්න අමාරුයි. බලන්න ඉතින් මේ ගස්වල ඉතින් ලස්සනට මේ දේවල් හැදිලා තියෙනවා. මේගොල්ලෝ හදලා තියෙනවා ඉතින්. මෙහෙම තමයි ඉතින් ගම්වල ඉන්නකොට මේ වගේ දේවල් බලන්න කරන්න පුළුවන්. ඉතින් ගාමයි මං ඔයාලට ගොඩාක් දේවල් පෙන්නුවා මෙහෙ දේවලුත්. ඉතින් මේ ඉතින් සාමාන්‍ය සරල ජීවිත ගත කරන අපි වගේ මිනිස්සු ඉතින් මේ විදිහට තමයි ඉතින් දිනචර්යාව ගත කරන්නේ. මේ ඉන්නේ අපේ ආච්චි. මේ ඉන්නේ අපේ නැන්දා. ඒ තව ගෙවල් අහල පහල කවුරු හරි ආච්චි කෙනෙක්. මේ ඉතින් නැන්දලාගේ ගෙදර. මෙහෙත් හැමදාම මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. මල් පහන් පූජා කරනවා. එහෙම තමයි. මම ඔයාලට කිව්වේ අර මේ තියෙන අර මං අර ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා දාස් පෙතිය මල්. ඉතින් ඒ විදිහට මල් වල තිබ්බහම පූජා කරන්නත් පුළුවන්. මම මේ vlog එකේ නම් ගොඩාක් දේවල් ඔයාලට පෙන්නුවා. ඉතින් ඇත්තටම කිව්වොත් මම ඉස්සරහට තව ලස්සන vlog අරන් එන්න බලාපොරොත්තු ඉන්නවා. මගේ vlogs වල වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඒ වුණාට කමක් නැහැ. මම තව ඉස්සරහට මීට වැඩිය හොඳ විදිහට වීඩියෝස් ඔයගොල්ලන්ට කියන බලාපොරොත්තු ඉන්නවා. අදට මම දවස් 2ක දේවල් ඔයගොල්ලන්ට අද vlog එකෙන් අරගෙන ආවා. මේ ඉන්නේ ලස්සන බබුවෙක්. මෙයා ලැබ්‍රඩෝර් කෙනෙක්. එයාත් හරි ෂෝයි. මේ නම් නැන්දලා ගෙදර නෙමෙයි. මේක මම නිකන් ගත්තේ. මම ඉතින් අද vlog එකෙන් නම් මම ඔයාලට දවස් 2ක දේවල් පෙන්නුවා. ඉතින් අමතක නොකර මගේ vlog එක බලන්න ඉවර වෙනකම්ම. මං හිතන් ඉන්නවා ඉස්සරහට ලස්සන vlog අරගෙන එන්න. එකම විදිහේව නැතුව විවිධාකාර දේවල් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඔය කොහේ හරි ගියාම මම බොපතල්ල වෙනම vlog එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම බලන්න මාව subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. ඒතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඉක්මනට බලන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ආයෙත් දවසක ඉක්මනට එන්නම්. ඔයාලා බලන්න. හරි. bye.